කතාවක් අහලා තියෙනවනේ දුෂ්ටයෝ බිහි වෙන්නේ නැහැ. එයාලා නිර්මාණය වෙනවා. අන්න එහෙම කතාවක් තමයි මම අද ඔයාලන්ට කියන්න යන්නේ. මේ ඉන්නේ වසන්ත. ඒ වැද්ද ඔය ටිකට් ගත්තේ නේද මේ වැද්ද ටිකට් ගන්න. මාත්‍යා ටිකට් එක ගන්න ඉතුරු සල්ලි දෙන්න. මාත්‍යා සවාත් ටිකට් එක ගන්න ඉතුරු සල්ලි දෙන්න ඉක්මන් කරගන්න. තව කට්ටිය ඉන්නවා ටිකට් කඩා ගන්න ඉක්මන් කරගන්න. අනේ අයියේ මගේ ටිකට් එක නැතිලා නේ අයියේ. එයාගේ ටිකට් එක නැති වුණේ නැහැ. කවුරු හරි ඒක ඉස්සුවා. මිනිස්සු හොඳින් ඉන්න තරමට මිනිස්සුන්ට ප්‍රශ්න වැඩි. එහෙම දෙයක් තමයි වසන්තටත් සිද්ධ වුනේ. අයියේ වැඩේ කරන් සුබිරි මට ප්ලේන් ටිකකුත් දාන්නකෝ. එදා වසන්තගේ පර්ස් එක නැති වුණේ නැහැ. ඒක කවුරු හරි ඉස්සුවා. ඊට වැඩිය නම් අඩු කරන්න බෑ මහත්තයෝ. මේ උපරිම කොස්ට් එකටම ඔයාලට දාලා දෙන්න. ඊට වැඩිය මේ තව අඩු කරන්න බෑ මහත්තයෝ. මේ මහත්තයෝ මේ උපරිම අඩු කරලා දීලා තියෙන්නේ. ඊට වැඩිය නම් මුකුත් කරන්න බෑ. අනේ මහත්තයෝ අඩුවට මම දුන්නේ මහත්තයෝ. අඩුවට මහත්තයෝ. එදා වසන්තව ජොබ් එකෙන් අයින් කළා දැම්මා. ඊට පස්සේ තමයි වසන්තට තේරුනේ මේ ලෝකේ හොඳින් ඉඳලා ජීවත් වෙන්න බෑ කියලා. ඊට පස්සේ තමයි පොර ජෝකර් වුනේ. දැන් තමයි බොක්ක මගේ කතාව පටන් ගන්නෙ. හැමෝම දන්නවනේ මං කොහොමද බැට්මෑන් උනේ කියලා. අපේ අම්මා මාව බලෙන් බැට්මෑන් කරේ බං. හරි බොක්ක. දැන් මගේ කතාවත් මම මුල ඉඳන් කියන්න. මගේ නම චාලස්. අනවතෝ මං හැමදාම උදේට වැඩට යන්නේ කෝච්චියේ. අනේ රත්තරන් මාවේ මම මේ ෂීට් එකේ හැමදාම වේලාසනෙන් ඇවිල්ලා වාඩි වෙනවා. අනේ අර පැත්තෙන් ගිහලා වාඩි වෙන්නකෝ. මම වාඩි කරන්න. ඔබට පුළුවන් ද මාව වාඩි කරන්න. මං හැමදාම වාඩි වෙලා යන්නේ මගේ ෂීට් එකේ. හැබැයි නිකන් හරි වෙන කවුරු හරි මගේ ෂීට් එකේ වාඩි වෙලා තිබ්බොත් මං යන්නේ බිම වාඩි වෙලා බොක්ක. එදා පට්ට විදියට පරක්කු වෙලා තිබ්බේ බොක්ක. මං ඉතින් ෂණික මාරුණා ස්ටේෂන් එකේ. හැබැයි ඊට පස්සේ තමයි මට තේරුනේ මගේ ටිකට් එකට කවුරු හරි ෂොට් එක දීලා කියලා බොක්ක. අයියේ මගේ ටිකට් එක දාලා ඇවිල්ලානේ. මට ටිකට් එක නැතුව මෙතනින් ඇතුළට යන්න පුළුවන්ද? ඔබ වගේ ගොන් හරකෙක් යකෝ මෝඩ මූසලේ. ඔව් බොක්ක. එදා මගේ ටිකට් එකට කවුරු හරි ෂොට් එක දීලා මම වැඩ කරන්නේ ලොකු කම්පැනි එක බොක්ක. හැබැයි ඉතින් මං ජොබ් එකට කරන්නේ මෙතෙන්ට ඇවිල්ලා හොඳට නිදා ගන්න එක. හැබැයි කවුරු මොනවා කිව්වත් දවල්ට හොඳට නිින්ද යනවා බොක්ක. විශේෂයෙන් වැඩ කරන තැන. වැඩ කරලා ඉවරවල මං හැමදාම හවසට සුදු අම්මිය බලන්න යනවා. මේ ඉන්නේ මගේ සුදු අම්මිය. මදු. හවල් ඉතින් චාලට් දැන් අපි දෙන්නගේ පැයක් ගැන ගෙදරට කියන්නේ. මේ ලබන සතිය අපේ අම්මා මට අලුත් CBR එකක් අරන් දෙනවා කිව්වා. ඔයාලට මතකයිනේ? ඒක අරන් දුන්නට පස්සේ මං අනිවාර්යයෙන්ම ඔයාගෙන කියනවා. ඕකේ? ගිය පාර අර ලඩිය ගන්නකොටත් ඕක තමයි කිව්වේ. තාම කිව්වේ. අනේ චාලට් මට අයිස්ක්‍රීම් එකක් අරන් දෙන්නකෝ. මට අයිස්ක්‍රීම් එකක් අරන් දෙන්නකෝ. අයිස්ක්‍රීම්? දැන්? අයියේ! අයියේ වැනිලා අයිස්ක්‍රීම් එකයි චොකලට් අයිස්ක්‍රීම් එකයි දෙන්න. අයියේ වැනිලා එකට කජු ටිකක් දාන්න. චොකලට් එකට වැනි ටිකක් දාන්න. චොකලට් උයි වැනිලායි දෙකම මික්ස් එකක් නැද්ද? අර ඵලයන් බයි යන්න. එදා මගේ පර්ස් එකටත් කවුද ෂොට් එක දීලා බොක්ක. අඩෝ ඇයි බම් මටෝ මෙහෙම වෙන්නේ. මං ඉතින් එදා රෑම පර්ස් හොරාව හොයාගෙන ගියා බොක්ක. අඩෝ ඇයි බම් මටෝ මෙහෙම වෙන්නේ. මං එදා මුළු රෑම ජෝකර් වල්ලා ගන්න try එකක් දුන්නා. මට බැරි වුණා බොක්ක. මං ඉතින් ඊළඟ දවසේ උදේ බැට්මෑන් කිට් එකෙන්ම ගියා වැඩ කරන්න. මාව එලෙව්වා බං. අනේ රත්තරන්. අනේ රත්තරන් මාව අනේ රත්තරන්. අනේ බටෝඩුනේ සුපර් හීරෝ කෙනෙක් වෙන්න. සේෝයි තමුසේ රෑතිස්සේ ඔහොම ඇඳගෙන මිනිස් බය කරනවා කියලා දන්නවනේ. මං තමුසෙත් එක යාළු වෙනවා තියා තමුසේක මූණවත් බලන්න. අඩෝ ඇයි බම් බොක්ක මේ කෙල්ල තේරුම් ගන්න නැත්තේ බැට්මෑන් වෙන වෙයි කියන්නේ කොච්චර ලොකු වගකීමක්ද කියලා. Round 2, fight!
මට එදා එක දෙයක් වැරදුනා බොක්ක. ජෝකර් කියන්නේ ගැට කපන ඩයල් එකක් නෙවෙයි. ඒ කියන්නේ ගැට කපන ඩයල් එක තාම ගැට කපනව බොක්ක. එහෙනම් ඉතින් බැට්මෑන් සහ ගැට කපන්නගේ කතාවෙන් හම්බ වෙමු. ගිහිල්ලා එන්න. බොක්ක බොක්ක